සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඔන්න ඉතින් අදත් ඊයේ ගිහිල්ලා රෑ නවත්තපු තැනට කුඩාරම් හදන්න බඩු ටික පටවලා අරගෙන යන ගමු. ඔන්න ඔයාලට බලන්න පුළුවන් කොහොමද මේවා හැදෙන්නේ. දිගට මේ වීඩියෝ ටික අරගෙන එනවා. බලන්න ඔන්න දැන් ඉතින් පාරේ ඉන්නේ කිලෝමීටර් 100ක් වගේ යන්න ඕන. 103ක් වගේ තියෙනවා. වේගය 80ට යන හින්දා එච්චර වෙලාවක් යන්නේ නැත්තම් විනාඩි 40ක් වගේ යනවා. දැන් යන්න පැයයි විනාඩි 10ක් වගේ යනවා යන්න. වේගය 80යි ටේලරයක් දැන් යන හින්දා කාන්තාර ප්‍රදේශයට ඇතුල් කරන්න ලං වෙනවා. බලන්න කාන්තාර ප්‍රදේශයට ඇතුල් කරන දවල් කාලේදී එතනින් තමයි ඇතුල් කරන්නේ. මේ කාන්තාරයේ ඇතුළ ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒකයි මේ ප්‍රදේශයම තෝරගන්නේ. ඔන්න ඊයේ ඇවිල්ලා රෑ නවත්තපු තැන. රෑ පෙනුන්නේ නැහැ වටපිටාව. දැන් තමයි පේන්නේ කට්ටිය ඇවිල්ලා වාහන නවත්තලා බඩු බාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඈත පේන්නේ ගෙවල් ටිකක්. මේ ළඟ වටපිටාවේ තාම හදලා නැහැ කුඩාරම් කවුරුත්. ඔන්න වාහනේ නවත්තලා තියෙන්නේ. ඉතින් බඩු ටික බාන්න ඕනේ. දැන් ඉතින් හදන්න පටන් ගන්න ඕන රෑත් දවල්. ටික ටික ලනු ලෙහලා කට්ටිය වැඩේට බහින්න හදන්නේ. බලාගෙන ඉන්නකෝ. ඔයාලට පෙන්නන්න ඉදිරියටත් වීඩියෝ කොහොමද මේවා හදන්නේ. මේ දවස්වල ඉතින් 5:06 කියන්නේ කරුවල වැටෙනවා. දැන් තමයි ඉතින් කෑම ගන්න හදන්නේ. අපේ අයියා හදාගෙන ආපු අයියාගේ අතින් මේ රසවත් කෑම වේලක් කාලා ඉතුරු වැඩ ටික පටන් ගන්න හදන්නේ. ෆෝන් එක ඉතින් හැම වෙලාවෙම අතේ තියාගෙන ඉන්නේ නැහැ. ඔන්න දැන් කණු හිටවලා ලනු ඇදපු තැනට වලවල් ටික හාරලා
බෝතල් වලින් හරන්න බෑ. ආරම ක්‍රමයක් තියෙනවා ඉතින්. යකඩ බටයකින් තමයි හරන්නේ. දැන් වාහනේ ලයිට් එළියෙන් තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. මොකද ජෙනරේටරය තාම ගෙනාවේ නැහැ. මේ විදිහට දැන් ඉතින් මේ කණු වලට නෙට් එකක් තියෙනවා. ඒ නෙට් එක තියලා එන ගහන්න ඕනේ. ඒ වැඩේ කරගෙන යන අතරතුර තමයි අපිට මැෂින් එකයි ජෙනරේටරේ හම්බුණා. දැන් පුළුවන් ලයිට් දාගෙන වැඩේ කරන්න. නෙට් එකත් හදලා ඉවරයි. දැන් තියෙන්නේ මෙන්න මේ ඉස්සර ලස්සනට අර බටලී වලින් හදන්න එක පැත්තක් ඉවර කරා ඒකේ කණු හිටවලා මැෂින් එකක් හම්බුණා කණු වලවල් ටික හරගන්න. ඒකින් තමයි දැන් වැඩේ කරගෙන යන්නේ. ඒකත් ඇතුළට නෙට් එකක් ගහලා පුලන් එනවට ඒ විදිහට තියලා බඳින්න ඕන. කම්බි වලින් යන ගහන්න ඕන. එහෙම කරලා එක පැත්තක් ඉවර කරා. ඒ වගේම දෙපැත්තට සමාන ඕනේ මේ අනිත් පැත්ත. වැඩේ කරගෙන යද්දී අපිට මැෂින් එක හම්බ වුණා මගදී. ඒ හින්දා වැඩේ ගොඩක් ඉක්මන් වුණා. මොකද වෙනදා 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්න වැඩේට දැන් දෙන්නයි ඉන්නේ. මෙන්න මේ මැෂින් කඩෙන් ගෙනත් දුන්න. දැන් ඉතින් වැඩේ ඉක්මන්. ඒක හින්දා ඉක්මනට මැෂින් එකේ පිටින් වැඩේ කරා නැත්තම් යකඩ බටයකින් තමයි පස් ගන්න ඕනේ. දැන් ඉතින් වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් ගොඩක් රෑ වෙලා ඉතින් ඔන්න ඔහොම තමයි බටේකට ප්‍රෙෂර් ලයිට් එකක් අමුණගෙන ඒ ටික හදාගෙන වැඩ ටික කරේ. දැන් නම් මහන්සි යන්න කියලා තමයි හිතෙන්නේ. දැන් පිටත් වෙන්න හදන්නේ. ඉතින් මෙතනින් එළියට යන්න නෙට් එක ඒ වැඩ ටික කරා. ඒ වැඩ ටික කරලා ඔක්කොම ලණුවකුත් චුට්ටක් භාගයක් දුරට ගහගත්තා. වාහන උඩ ඉඳන් තමයි ඒවා කරන්න ඕනේ. ඉනි මඟක කරන්න අමාරු. එක්කෙනෙක් වාහනේ ඩ්‍රයිවිං කරනවා. අනිත් එක්කෙනා උඩ නැගලා තමයි ලණුව ඒ වැඩ ටික කරන්න ඕනේ. ඔන්න දැන් ඉතින් කාන්තාර ප්‍රදේශයෙන් එළියට දාලා ආපහු ගෙදර පිටත් වෙන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් දැන් අපි ගෙදර යන්න පිටත් වෙන්න හදන්නේ. ඊළඟ වීඩියෝවෙන් ඉතුරු කොටස් ටික අනිවාර්යෙන් අරගෙන එන්න කොහොමද මේවා හදන්නේ කියලා. දැන් ඉතින් පාරට ආවා. එහෙනම් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා. හැමෝටම තෙරුවන් සරණයි.